ආයිබෝන් යාළුවනේ ඔයාලට කොහොමද? මම මේ ඉන්නේ BTC එකේ ඩේ chart එකේ. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ support එකක් කියන්නේ මොකක්ද? resistance එකක් කියන්නේ මොකක්ද? ඒ support එකකින් resistance එකකින් අපිට තියෙන වාසි මොනවද කියලා trade එකකට entry එකක් ගන්න කොහොමද support එකකින් resistance එකකින් කියලා මම ඔයාලට අද කියලා දෙන්න හදන්නේ. අපි ඉස්සෙල්ලම බලමු support එකක් කියන්නේ මොකක්ද කියලා. support එක කියන්නේ දැන් ඉස්සෙල්ලම මේ uptrend එකේ යන market එකක්. දැන් මෙතන තියෙනවනේ uptrend එකක්. දැන් මේ යන uptrend එක ඒ යන මාකට් එකේ යන අප්ට්‍රෙන්ඩ් එකේ අපි ගහනවා යටින් සපෝට් එක. එතකොට දැන් ඔයාලා බලන්න මෙතන මාකට් එක මේ සපෝට් එකේ වැඩි තමයි ගිහින් තියෙන්නේ. දැන් මෙතන එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා. එතකොට 1 2 3ක් තියෙනවා. සපෝට් 3ක් තියෙනවා. මෙතනත් හොඳ රීටෙස්ට් එකක් දීලා තියෙනවා මේ සපෝට් එකේ. දැන් මෙතනින් මේ සපෝට් එකේ වැදිලා බ්‍රේක් වෙලා තියෙනවා. දැන් මේක තමයි සපෝට් එකක් කියලා කියන්නේ. දැන් මේ ඩේ chart එකේ මෙහෙම සපෝට් එකක් ගහපුවාම මේක අපිට 4 hour 15 minute වගේ chart වලත් මෙහෙම support ගහලා අපිට මේ බලන්න පුළුවන්. එතකොට දැන් මෙතන මේ support එක break කරලා තියෙන තැන තමයි වැදගත් වෙන්නේ. මේ support එක මෙතනින් break කරලා. වලට පේනවා ඇති මෙතන මෙතනින් support එක break කරලා තියෙනවා. එතකොට අපිට entry එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ මෙතනින් down entry එකක් ගන්න පුළුවන් මෙතන මෙහෙම down entry එකක් ගන්න පුළුවන් මෙතන market එක down යනවා කියලා මේ support එක break කරන් පස්සේ. එතකොට දැන් resistance එකක් කියන්නේ සාමාන්‍ය market එකේ උඩින් මේ විදිහට අපි resistance එකක් ගහගත්තාම මාකට් එකේ කිහිප පොලක ටච් වෙලා ගියපු තැන. එතකොට දැන් මෙතනත් එක resistance එක. මේ තියෙන මෙතනත් resistance එකක්, මෙතනත් resistance එකක්, මෙතනත් resistance එක, මෙතනත් resistance එක විදියට ගන්න පුළුවන්. එතකොට මෙතන resistance එකේ වැදුනන් පස්සේ දැන් මෙතන අපිට මාකට් එක ඇවිල්ලා මෙතනින් resistance එක break කරන්න නැතුව touch කරලා මාකට් එක සාමාන්‍යයෙන් down මේ හරියෙන් අපිට ගන්න පුළුවන් short entry එක. දැන් මේක මාකට් එකේ මේ resistance එක break කරන්න නැතුව මාකට් එකේ මේ resistance එකේ වැදුනට පස්සේ අපිට මෙහෙම entry එකක් ගන්න පුළුවන් short entry එක. එතකොට මෙතන support එක break කරගෙන පල්ලෙහාට ගියන් පස්සේ අපිට ගන්න පුළුවන් short entry එක. එතකොට දැන් මෙතන තව එකක් තමයි දැන් මාකට් එක දැන් මෙතන වදිනවා. දැන් මෙතන වැදිලා ඇවිල්ලා මෙතන වැදිලා තියෙනවා, මෙතන වැදිලා තියෙනවා. දැන් මෙතන වදීගෙන එනවා කියන්නේ ඔයාලා හිතන්න මෙතන දැන් වැදීගෙන එනවා. එතකොට අපිට මෙතෙන් ගන්න පුළුවන් long entry එක. මේ විදිහට. මෙතනින් ඔය stop loss එක චුට්ටක් මේ පල්ලෙන් ඕන මෙතනත් ඕන හොඳ support එකක් බලලා නැත්තම් හොඳ line එකක් බලලා මේ entry තියන්න පුළුවන් stop loss එක. ඔය විදිහට තමයි එතකොට support and resistance
බලන්නේ මාක් කරන්නේ. එතකොට මේක අපිට 4 hour ගිහින් බැලුවොත් එහෙම 4 hour ගිහින් බැලුවොත් resistance support එක තමයි ගිහින් තියෙන්නේ. දැන් මෙතන ඔන්න පෙන්නන්න. දැන් මෙතනත් හොඳ resistance එකක් يعني support එකක් තියෙනවා. දැන් මෙතන ඔහම ගිහින් ඉවර වෙලා මාකට් එක මෙතන support එක හොඳට ගිහිල්ලා තියෙනවා. එතකොට resistance එකත් මෙතන හොඳට ගිහින් තියෙනවා. එතකොට මාකට් එක මෙතනින් break කරලා තියෙනවා. support එකෙන් නේ. support එක මෙතනින් break කරලා තියෙනවා. මෙතනින් support එක break කරපු වෙලාවේ ඔයාට entry එකක් ගන්න පුළුවන්. short entry එක මෙතන. ඕන stop loss එක මෙතනින් තියන්නත් පුළුවන්. ගොඩක් හොඳ මෙතනින් තියෙන එක තමයි stop loss එක. මේ තව පල්ලයට ගන්න කරගෙන තමන්ගේ target වලට මෙහෙම මෙතන වුණ හොඳ එක target එක විදියට ගන්න පුළුවන්. stop loss එක මේ මීට පොඩ්ඩක් උඩින් තියන්න මෙතනින් හොඳ entry එකක් ගත්තා නම් හොඳ ගාන මෙතන support එක මෙතනින් down entry ගන්න යනකොට ගොඩක් බලන්න මෙතන මේ resistance එක break කරනවා. ඒක break කරන් ගියොත් එහෙම ගන්න එපා. මොකද මාකට් එකේ ඉහළ යන්න ඉඩ තියෙනවා. ගොඩක්ම සමහර විලාවට තියෙනවා මාකට් එක මෙතනින් break කරලා මේ හරියට වගේ ඇවිල්ලා අහපුව මාකට් එක මේ මෙහෙම උඩට යනවා. එහෙම යන වෙලාවලුත් තියෙනවා. ගොඩක්ම හැම වෙලේම එහෙම මාකට් එක යන්නේ නැහැ. ඒ වුණාට එහෙම යන වෙලාවලුත් තියෙනවා. නැත්තම් මාකට් එක මෙතනින් break කරලා ආපහු මෙතන වැටිලා නැත්තම් මේ line එකට වැටිලා මාකට් එක ආපහු down වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට ඉතින් මේ පොඩ්ඩක් බලාගෙන trade එකක් දාන්න ඉස්සෙල්ලාම stop loss එක මේ කොහොමද මෙතන resistance එක කොහොමද pass කරගෙන යන්නේ මාකට් එක මෙතනින් down වෙනකොට එහෙනම් කිව්වොත් මෙතනත් හොඳ support එකක් තියෙනවා. නේ මාකට් එක එතනත් හොඳට support එකේ වැදිලා තියෙනවා. මාකට් ඊට පස්සේ තමයි මාකට් එක මෙතනින් break කරලා මෙතනින් උඩට ගිහින් තමයි මාකට් එක down වෙලා තියෙන්නේ. එතකොට මෙතන මේ මෙතන තුන් රෙසිස්ටන්ස් එකක් තියෙනවා. දැන් මේක මාකට් එක ඇවිල්ලා අහපුව මෙහෙම මාකට් එක මෙහෙම අප් වෙලා මාකට් එක මෙහෙම අප් වෙලා මෙතන වැඩිලා මාකට් එක ආපහු ඩවුන් වෙනවා. ඔය විදිහට තමයි රෙසිස්ටන්ස් වැඩ කරන්නේ. රෙසිස්ටන්ස් සපෝට් වැඩ කරන්නේ ඔය විදිහට තමයි. අපි එන්ට්‍රි එකක් ගන්නවා නම් ඉතින් මේ විදිහට සපෝට් රෙසිස්ටන්ස් බලලා මාක් කරලත් අපිට එන්ට්‍රි ගන්න පුළුවන්.